හායි යාළුවනේ, කොහොමද ඔයාලට? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඔන්න මං ඔයාලට අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ටික දවසකට පස්සේ. ඉතින් අද මම ග්‍රොසරි ගිහින් සතියකට දෙකකට වගේ ඕන කරන බඩු ටිකක් අරගෙන ආවා. හැබැයි ඉතින් මට අද හිතුණා වෙනදා වගේ මම මේ බඩු අස් කර එකින් එක ඔයාලට විස්තර කියන්නේ නැතුව මගේ YouTube පවුලේ ඉන්න අලුත් යාළුවන්ට විශේෂයෙන්ම මගේ ගෑණු ළමයි ටිකට පොඩි heart to heart chat එකක් දාන්න. ඉතින් මට අද ඔයාලට චූටි දෙයක් කියන්න ඕනේ. අපි එහෙනම් චුට්ටක් කතා කරමු අද. අපි හැමෝම එකම බෝට්ටු එක යන අයනේ. ඉතින් මම මේ බඩු ටික අස් කරන ගමන් අද කාලේ අපේ කෙල්ලන්ට තියෙන හැබැයි ගොඩක් වෙලාවට කාටවත්ම කියාගන්න බැරි හිතේ හිර කරගෙන ඉන්න ප්‍රශ්න කීපයක් ගැන කතා කරමු. ඇත්තටම යාළුවනේ මේ වර්තමානයේ බලනකොට සමාජයේ ගෑනු ළමෙක් වෙන එක ලේසි නෑ නේද? නැත්තම් කාන්තාවක් වෙන එක. ඉස්සර කාලේ වගේ නෙවෙයි. ඇත්තටම දැන් අපිට හැම පැත්තෙම එන පීඩනය වැඩි. කියන්නේ එක පැත්තකින් තමන්ගේ අධ්‍යාපනය, ඊළඟට හොඳ ජොබ් එකක් කරන එක, කැරියර් එක හදාගන්න ලොකු සටනක් දෙන්න ඕනේ. ඒත් එක්කම ගෙදර දොරේ වැඩ, පවුලේ වගකීම් ඒවම ගහරින්නත් බෑ. තව පැත්තකින් සමාජයෙන් බලාපොරොත්තු වෙන අර පර්ෆෙක්ට් ගර්ල් කියන අන්නේ ඉමේජ් එක තියාගන්නත් ඕනේ. ඉතින් මේ හැමදේම තනියම බැලන්ස් කරගන්න ඇත්තටම අපි මහන්සි වෙනවානේ. මහන්සි වෙනකොට දවස අවසානයේ අපේ ඇඟට වගේම හිතටත් මාරම මහන්සි. තෙහෙට්ටුයි වචන වලින් කියාගන්න බැරි තරම් නේ. ඉතින් මම මේ බඩු ටික අස් කරන ගමනුත් කල්පනා කරේ යාළුවනේ අද කාලේ ගෑනු ළමයි මුහුණ දෙන ලොකුම මානසික ප්‍රශ්නයක් තමයි මේ සෝෂල් මීඩියා ස්ටෑන්ඩඩ් එක. ඇත්තටම අපි ඉන්ස්ටාග්‍රෑම් එකේ, ටික්ටොක් එකේ ඕන දෙයක් ඕපන් කරොත් දකින්නෙම හරිම පර්ෆෙක්ට් ඊස්තටික් ජීවිතනේ. හැමෝම හරිම ලස්සනට ඇඳලා, හැමතැනම ලස්සනට පිළිවෙලට තියාගෙන, හැම තිස්සෙම hina වෙලා සතුටින් ඉන්නවා විතරයි පේන්නේ. ඉතින් ඕවා දිගටම දකිනකොට අපිට නොදැනීම හිතෙනවා අනේ මගේ ජීවිතේ විතරද එතකොට මෙහෙම අවුල් වෙලා තියෙන්නේ? මට විතරද මෙච්චර වැඩ තියෙන්නේ? ඇයි මට අනිත් අය වගේ හැමදේම ලස්සනට කරගන්න බැරි? ඉතින් ওই වගේ දේවල් අපිට හිතෙනවා නේද? අපි කරන්නේ අනිත් අයගේ ස්ක්‍රීන් එකේ පේන ලස්සන 10%ක කොටස එක්ක අපේ ජීවිතේ තියෙන අර 100%ම කොටස් සංසන්දනය කරන්න ගන්න එක. අඩුපාඩු ටික සංසන්දනය කරන්න ගන්න එක නේද? ඉතින් යාළුවනේ ඒකෙන් වෙන්නේ අපේ අනවශ්‍ය හීනමානයත් එක්කම අපේ තියෙන මානසික ඒකාග්‍රතාවයේ බිඳ වැටෙන එක. ඒ දේ විතරයි වෙන්නේ. හැබැයි අපි අමතක කරනවා මේ කැමරාවෙන් පිටිපස්සේ තියෙන හැබෑ ජීවිතේ මීට වඩා ගොඩාක් වෙනස්. හැමෝටම ප්‍රශ්න තියෙනවා කියන එක. ඉතින් මේ වීඩියෝ එක උනත් මම බඩු ටික පිළිවෙලට තියනවා පෙන්නුනට මගේ කුස්සිය අනිත් පැත්ත ඔයා දැකලා නැහැනේ. සමහර වෙලාවට ඒ පැත්ත අවුල් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. ඒ නිසා කවදාවත් ඔයත් සෝෂල් මීඩියා වල දකින දේවල් එක්ක හොඳ දේවල් ගන්න. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේට තියෙන හොඳ දේ ඔයා අරගන්න. හැබැයි ඔයාලගේ සැබෑ ජීවිතෙත් එක්කනම් සසඳලා හිත රිද්ද ගන්න යන්න එපා. ඉතින් යාළුවනේ දැන් මම මේ ගෙනාපු බඩු ටික මගේ ඉවර වෙච්ච බඩු වලට ආපහු රීෆිල් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ බෝතල් හිස් වුණාම අපිට ආයෙත් පුරවන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ අපිට මගහැරන ඒ වටිනා කාලය, අවස්ථාවන් අපිට ආයෙත් රීෆිල් කරගන්න බෑ නේද? ඉතින් අද කාලේ කෙල්ලොන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අනන්‍යතාවය රැක ගන්න එක ලොකු අභියෝගයක්. ගෙදරින් නෑදෑයන්ගෙන් එතකොට සමාජයෙන් එන ප්‍රශ්න තියෙනවනේ. දැන් ඉගෙන ගත්ත ඇති.
දැන් ඔයා ජොබ් එකක් කළා ඇති. වයස යනවා නේද? ඉක්මනට කසාදයක් කරගන්න කාලේ හරි. අන්න ඒ වගේ සම්ප්‍රදායික ටයිම් ලයින් එකකට අපේ ජීවිතේ කොටු කරන්න හදනවා. ඉතින් කෙල්ලෙක්ට තමන් කැමති හීනයක් පස්සේ යන්න, එතකොට තමන් කැමතිම ව්‍යාපාරයක් කරන්න, තමන් කැමතිම නිර්මාණයක් කරන්න තියෙන හැම අවස්ථාවක්ම මේක නිසා සීමා වෙනවා. තමන් කැමතිම තීරණයක් ගන්න ගියාම අයියෝ සමාජයේ මොනවා හිතයිද? ගෙදර අය මොනවා කියයිද? කියන බය හැම වෙලේම හිත පිටිපස්සෙන් හොල්මන් කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිතේ තීරණ ගන්න අයිතිය තියෙන්නේ ඔයාලට. ඔයාලට විතරමයි. සමාජය කියන ටයිම් ලයින් එකට නෙවෙයි. ඔයාලගේ හිත කියන දෙයට ඉඩ දෙන්න. හැබැයි ඔයාලට සාර්ථක වෙන්න ඕනේ ඔයාලගේම ක්‍රමයකට. ඒත් එක්කම කියන්න ඕන යාළුවනේ මම කලින් මාසේ කියන්නේ කලින් හාල් මැස්සෝ කරවල වගේ දේවල් ගෙදරට අරගෙන ආවා. ඒ ගෙනාපයෝගෙන් තව ටිකක් තිබුණා. ඉතින් මට හිතුණා මේ සැරේ ගොඩක් ගන්න නැතුව පොඩ්ඩක් අරගන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහට අරගත්ත හාල් මැස්ස ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ ටික මම මේ කරන්නේ හාල් මැස්සෝ වල අර හාල් මැස්සගේ ඔළුව කොටස කඩලා මම දැම්මම අයින් කරලා දානවා. එතකොට මට ලේසි උයන වෙලාවට ආයේ ඔළුව සුද්ධ කර කර ඉන්න ඕනි නෑ. එළිම තියෙන හාල් මැස්ස එක අරගෙන සෝදලා ගන්න විතරයි. ඉතින් ඔන්න යාළුවනේ මම දැන් ආවා මං කරන්න ටිකක් අකමැති. හැබැයි හැමදාම ඉතින් කරන්න වෙන වැඩකට. පිඟන් කෝප්ප වලන් ටික සෝදන එක. අපේ ගෑනු ළමයිගේ තියෙන මෙන්ටල් හෙල්ත් එක. ඇත්තටම මේක ගෑනු ළමයිට විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත් බලපානවා. හැබැයි මං අද මෙතනදී කතා කරන්නේ ගෑනු ළමයි නිසා. ඇත්තටම ඒක ගෑනු ළමයි කියලාම මම ගන්නවා. මේ මෙන්ටල් හෙල්ත් නැත්තම් මානසික සුවතාවය. අද කාලේ ගර්ල්ස්ලා ගොඩාක් ශක්තිමත් කියලා ලෝකෙට පෙන්වන්න හදනවනේ. තමන්ට මොන ප්‍රශ්නය ආවත් හිතේ කනගාටුව, බය, පාළුව මේ කොච්චර දේවල් තිබුණත් ඇත්තටම කාටවත් කියන්න නැතුව ඒක හිත ඇතුළේ හිර කරගෙන ඉන්න උපරිම උත්සාහ කරනවනේ. මට පුළුවන්. මට ඕන දෙයකට මම ඔට්ටුයි. මේ වගේ හැම දෙයක්ම හැමෝම වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. කරන්න පුළුවන් උපරිමේම. හැබැයි දවස අවසානයේ රැට නිදාගන්න ඇඳට ගියාම තමන් තනි වුණාම ඒ දැනෙන තනිකම, හිස්කම අද ගොඩාක් ගෑනු ළමයිට තියෙන පොදු ප්‍රශ්නයක්. තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න self care. ඇත්තටම මේක අද කාලේ ගොඩක් අඩුයි. අපිට අනිත් අයව සතුටින් තියන්න පුළුවන් වෙන්නේ අපේ හිත ඇතුලෙන් අපි සතුටින් හිටියොත් විතරයි යාළුවනේ. ඉතින් ඔයා හැම වෙලේම අනිත් අය වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න ඕනේ නෑ. මහන්සි නම් චුට්ටක් හිතට අමාරුයි නම් වැඩ ටික පැත්තකින් තියලා පොඩි බ්‍රේක් එකක් ගන්න. අඬන්න ඕනේ නම් අඬන්න. ඒක ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඔයත් මිනිස්සෙක් කියලා එතකොට ඔයාට මතක් වෙයි. එක දිගට හැල්මේ දුවන ජීවිතයට වඩා පොඩ්ඩක් නැවතිලා අපි හිමින් යමු. ඉතින් යාළුවනේ ඔන්න මං කතා කරම මගේ ග්‍රොසරි බඩු ටික අස් කරගත්තා, පිඟන් වලන් ටික සෝදගත්තා, බෝතල් ටිකත් ඉවර වුණේ, ඒවා ටික රීෆිල් කරගත්තා. දැන් කුස්සිය දකින්නකොට හිතට මාරම සැනසීමක් දැනෙනවා. මගේ ආදරණීය යාළුව හැමෝටම විශේෂයෙන් මගේ කෙල්ලෝ ටිකට මට කියන්න ඕනුනේ මෙච්චරයි. ඔයාලා හැම වෙලේම පර්ෆෙක්ට් වෙන්න ඕනි නෑ. ජීවිතේ සමහර දවස් ඇත්තටම 100% අවුල්සහගත වෙන්න පුළුවන්. ගෙදර දොරේ වැඩ අතපසු වෙන්න පුළුවන්. හිතුවේ නැති දේවල් හිතුවේ නැති විදිහට වෙන්න පුළුවන්. ඒ දේවල් හරිම සාමාන්‍යයි. කවදාවත් අනිත් අය එක්ක තමන්ව සසඳලා ඔයාගේ වටිනාකම අඩු කරගන්න යන්න එපා. ඔයාලගේ මානසික සතුටට මුල් තැන දෙන්න. තමන් තමන්ට ආදරය කරන්න. මම මේ බඩු ටික පිළිවෙලට අස් කරලා දානවා වගේ අපේ හිතේ තියෙන අනවශ්‍ය බය,
පීඩනේ කලකිරීම මේ හැම දෙයක්ම අයින් කරලා හිත නිදහස් කරගමු. ඉතින් අද මම කතා කරපු දේවල් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලත් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං හරි ආසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ඔයාලට හරි ආදරෙන් මං මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම අපි හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. Love you all.